කිසිම දෙයක් සල්ලි මිල මුදල් කිසිම දෙයක් නැති. ඕනේ තරම් කන්න බොන්න තියෙන ඕනේ තරම් කාලා බිලා ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවා. එයාට කිසිම දෙයක් මේන්ටේන් කරන්න නැහැ. කිසිම දෙයක් ඇති වෙන්නත් නැහැ. කිසිම දෙයක් නැති වෙන්නත් නැහැ. හුදේ කකා බිබී ඉන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සයාට තියෙනවා දුක ලැබෙන්න පුළුවන් එක විදියක්. දුක කියන එක එන්න පුළුවන් එක විදියක්. ඒ තමයි මිනිස්සෙක් මරණයනේ. ඔන්න ඔය මිනිස්සයා මොකද කරන්නේ? ඇඳුමක් පැළඳුමක් හොයා ගන්නවා. ඕන ඊට පස්සේ තව එකක් ඇඩ් කරගන්නවා දුක ලැබෙන්න පුළුවන් මොකද්ද? තමන්ගේ ඇඳුම පැළඳුම කිලුට වීමෙන් ඇති වෙන්න පුළුවන් දුක කියන මාර්ගය ඇඩ් කරගත්තා. හරි දැන් එකත් ඇඩ් කරගත්තානේ. ඔන්න ඔය මනුස්සයා ටිකක් ඉස්සරහට යනවා. මුද්දක් දාගන්නවා. බ්‍රේස්ලට් එකක් දාගන්නවා. බ්‍රේස්ලට් එක නැති වෙන්න පුළුවන්. මුද්ද නැති වෙන්න පුළුවන් කියන අවධානම තමන්ගේ කරට දාගන්නවා. ඔන්න මනුස්සයා තව ටිකක් ඉස්සරහට යනවා. තව යනවා. යන්න හිතනවා තනියට කවුරු හරි ගන්න ඕනේ. බිරිතක් ගන්නවා. ඊට පස්සේ තමන්ගේ ඇඟ ලෙඩවීම තමන්ගේ මරණය විතරක් නෙමෙයි බිරිඳගේ මරණය කියන රිස්ක් එකත් ඔන්න තමන්ගේ බෙල්ලේ දාගත්තා. හරි ගැටලුවක් නැහැ. ඊට පස්සේ බිරිඳගේ ඇඳුම කියන රිස්ක් එකත් ඔන්න තමන්ගේ ඇඳුමට කරට දාගත්තා. බිරිඳගේ බ්‍රේස්ලට් එක ආභරණ කියන ටිකත් තමන්ගේ කරට දාගත්තා. එක දුකක් එක අවදානමක් තිබ්බ මිනිහා දැන් අවදානම් ගණනාවක් ඇඩ් කරගෙන. තව ඉස්සරහට යන්න පයින් යන්න බැරි වුණොත් වාහනයක් ඕන වෙනවා. වාහනයක් ගන්නවා. වාහනයක් ගත්ත මනුස්සයට බිරිඳක් ගත්ත මනුස්සයට පොඩි හුරතලෙක් ඕන වෙනවා තම්මැලිකමට. හුරතලෙක් ගන්නවා. යාගේ අවදානම දා ගන්නවා. ඔක්කොම ඉන්නවා දරුවෙක් විතර අඩු කියලා දරුවෙක් ගන්නවා. ඔන්න අවදානමක් කරට දා ගන්නවා. මේ සියල්ල අංග සම්පූර්ණ මිනිස්සෙක්. කන්න බොන්න වෙහෙසෙන්න ඕනේ නැති මිනිස්සෙක්. කන්න බොන්න ජොබ් එකක් කරන්න ඕනේ නැති මිනිස්සෙක්. හැබැයි ඔබේ ජීවිතේ එහෙම නැහැ පින්වත්. ඔබ කන්න ඕනේ තමන් මහන්සියෙන් වෙහෙසිලා. ඔබ වාහනයක් ගන්න ඕනේ තමන්ගේ මහන්සියෙන් ධනෙ වියදම් කරලා. ඔබ බිරිඳක් ගන්න ඕනේ තමන්ගේ මහන්සියෙන් තමන්ගේ වපසරිය හදාගෙන. ඔබ දරුවෙක් හදන්න ඕනේ තමන්ට අවශ්‍ය කරන දරුවෙක්ට හැදෙන්න පුළුවන් වපසරිය තමන් ගාව හදාගෙන. එහෙම හදාගෙනත් ඔබ තවත් අවදානම් ගණනාවක් තමන්ගේ කරේ ඔබාගෙන. ඔන්න ඔබ සතුට වෙන විදිය.